මේ දිනවල අපේ රටේ ජනප්‍රියම ටෙලි නාට්‍යයක් තමයි හිරිපොද වැස්ස කියන්නේ. ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන මෙම ටෙලි නාට්‍ය YouTube හිද අතිවිශාල ප්‍රේක්ෂකයින් පිරිසක් විසින් නරඹා තිබෙනවා. ඉතින් මෙම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වූ අභීගේ චරිතයට පණ දුන් ජනප්‍රිය නළු ලවන් අභිෂේක් තම පෞද්ගලික හේතුවක් මත හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයෙන් ඉවත් වී තිබෙන බවයි අපිට ආරංචි වන්නේ. කෙසේ වෙතත් ඔහු වෙනුවට නව නළුවෙකු මේ වන විටත් ටෙලි නාට්‍යයට වුන් එක් කරගෙන තිබෙනවා. හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ තිරස්ගේ චරිතයට රංගනයෙන් දායක වන මෙම නවනළුවාගේ ඇත්ත නම තමයි විහස් ගුණසේකර. ලංකාවේ ජනප්‍රියම අවුරුදු කුමරා තේරීමේ තරඟයකදී දෙවන ස්ථානයේ දිනාගෙන ඇති මොහු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිව සිටිනවා. මේ අතර ඔහුට ලැබුණු මෙම ප්‍රධාන චරිතය ගැන මේ විදි සටහනක්ද ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබුණා. සිත් ඇදගන්නා පුවත ජනප්‍රියම ටෙලි නාට්‍යයක් වන හිරිපොද වැස්සේ නළුවෙකු ලෙස මා රූපවාහිනියට පිවිසෙන්නේ හෙටයි. මෙම ගමන ඔබ සියලු දෙනා සමග බෙදා ගැනීමට මම අතිශයින් සතුටට පත්වන අතර අප වැඩ කරමින් සිටින්නේ කුමක්දැයි ඔබ දකින තෙක් මට ඉවසිල්ලක් නැත. අප නිර්මාණය කළ ලෝකයා පිළිබඳ කෙටි දැක්මක් සඳහා රැඳී සිටින්න යනුවෙන් ඔහු සිය සමාජ මාධ්‍යයේ සටහනක් යොදා තිබුණා. ඉතින් හිරිපොද වැස්ස ප්‍රේක්ෂකයෙක් ලෙස ඔහුගේ මෙම චරිතය ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.